ඕකේ බලමු කොහොමද අපි back supported tricep extension එකක් ගන්න. මුලින්ම adjustable bench එකක් ගන්න. cable stack එක ගායුම් මේක ගෙනහලා position කරගන්න. ඊට පස්සේ මේකේ තියෙන angle එක අංශක 65ක් 75ක් වගේ අතරට හදන්න ඕනේ. ඒක මෙන්න මේ වගේ අතර ප්‍රමාණයක් තමයි වෙන්නේ. මේ වගේ ගන්න. ඊට පස්සේ ඔයා මේකේ පුලියක් ගෙනහලා උඩටම දාගන්න. ඩබල් ෂෝ කරගන්න මේක හරියට ලොක් වෙලා තියෙන කියලා. ඊට පස්සේ ඔයාලට මේකට හැන්ඩල්ස් වර්ග දෙකක් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි පොඩි කර්ව් එකක් තියෙන මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් V හැන්ඩල් එක ගන්න පුළුවන්. මෙන්න මේක. ඕකේ ගෝල් එක තමයි ඔයා මෙන්න මෙහෙම පොඩි කර්ව් එකක් තියෙන V හැන්ඩල් එකක් ගත්තාම කෙලින්ම වගේ wrist එක මෙහෙම හිටින්නේ නැහැ. ඒක naturally position එක මෙන්න මෙහෙම හිටිනවා. ඒතර ඔය wrist එක සෑහෙනම ලේසි මේක කරගෙන යන්න. ඊට පස්සේ අදාළ weight එක දාගන්න. මූලික setup එක perfect ද. ඊට පස්සේ ඔයා මේක ගන්න ඇදලා මෙහෙම උඩට ගියා. ඊට පස්සේ මෙතනට ගියා. යට රූටලා. ඊට පස්සේ කකුල් දෙක පොඩ්ඩක් පිටිපස්සෙන් තියාගන්න මෙන්න මෙහෙම. ඉස්සරහින් තියාගන්න එපා. පිටිපස්සෙන් තියාගන්න. ඊට පස්සේ ඔයාලට හරි ලේසි මේක කරගන්න. හොඳට chest එක ඉස්සරහට දාන්න. back එක පිටිපස්ස තියාගන්න. ඇදලා ගන්න එකපාරේ. thumb එක උඩින් තියාගන්න. ඊට පස්සේ හොඳට shoulders පිටිපස්සට තියලා එතරයි. නැත්තම් මෙච්චරම්ම මෙහෙම එන්නේ නැහැ. ඔයාගේ elbow එක 90 degree නැවෙනකන් ආවා. ඊට පස්සේ press කරා හුස්ම පිට කරගන්න. සරලවම එච්චරයි වෙන්නේ. ඒ වගේම ඔයා හැම වෙලේම thumb එක උඩින් තමා තියාගන්න. එහෙම නැත්නම් ඔයා යටින් තියලා මෙන්න මෙහෙම අල්ලගත්තොත් එimhe හොඳට බලන්න වගේ wrist එක නැවෙනවා. මෙන්න මෙහෙම කරලා නැවෙනවා. මෙහෙම නැවිල්ලක් කරනවා. ඒක තියාගන්න අපි මෙහෙම කෙලින් තියාගන්න ඕනේ. එහෙම කෙලින් හිටිනවා අපි මෙන්න මේ part එක මෙන්න මේ part එක මෙහෙම thumb එක උඩින් දාලා අල්ලගත්තට පස්සේ ඊට පස්සේ හරි ලේසි වගේ wrist එක safe position එක කෙලින් තියාගන්න මෙහෙම නැවෙන්නේ නැතු. ඕකේ. ඊට පස්සේ යට යද්දි හිතලා මාත් එක්කලා පොඩ්ඩක් යටට wrist එක කරන්න මෙන්න මෙහෙම කරලා ඊට පස්සේ ඔය wrist එකට කිසිම issue එකක් වෙන්නේ නැහැ. ඕකේ. ඉතින් අපි මේක exercise එක ගන්න අපේ මෙන්න මේ tricep එකේ තියෙන මෙන්න මේ long head muscle එකට මේ muscle එක සහ මෙන්න මේ පැත්තෙන් තියෙන medial head එක වැඩ කරනවා lateral සහ medial head එක වැඩ කරනවා mainly හැබැයි අපේ long head muscle එක තමයි මේකෙදි වැඩ වෙන්නේ. ඕකේ. ඔය muscles ටික work කරගෙන තමයි මේ exercise එක කරන්නේ. හරියටම කරන්නේ මෙහෙමයි. injuries වලින් prevent වෙන්න ඕමයි. ඒ වගේම breathe in breathe out කරන්න හැමයි. මම හිතුවා clear කියලා.